ආයිබෝවන් සුබ දවසක් කියනවා. ඔන්න පුරුදු ලොකේෂන් වලින් ඈත් වෙලා මම අද සබායක ලොකේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට හැමදාම එකම වෙලාව පොඩ්ඩක් නිකන් එකම විදියනේ. ඒක නිසා ඔන්න වෙනම ලොකේෂන් එකක් ලස්සන පරිසරයක් තියෙනවා. දැන් මම ඔන්න මුලින්ම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මොකද මේ වගේ වීඩියෝ මේ වගේ දේවල් ඕගොල්ලන්ට බලන්න හම්බෙන්නේ මගේ channel එකෙන් විතරමයි. ඒකට ඕගොල්ලෝ විතරක් බැලුවට මදි. මේක තව ඕගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න. ඒක තමයි මම ඕගොල්ලන්ට කිව්වේ share කරන්න කියලා මේ මගේ channel එක. right ඔන්න මම අද අරන් එන වීඩියෝ එක තමයි පැනමෑලේ සංචාරයක්. මේක ඇත්තටම ගොඩ දෙනෙකුට හම්බෙන්නේ නැති chance එකක් පැනමෑලේ සංචාරය. ඒ වගේම මේක ගොඩක් දකින්නත් හම්බෙන්නේ නැති දෙයක් මේ වැඩි දෙනෙකුට. ඒක නිසා ඔන්න ඕගොල්ලන්ට අද වාසනාව මේ chance එක ලැබිලා තියෙනවා. පැනමෑලේ සංචාරය බලන්න. අනිවාර්යයෙන්ම මෙන්න යන්න මා එක්ක පැනමෑලේ සංචාරයට යන්න. මෙන්න මේකයි මෙතන ගැටලුවක් නෑ. මෙන්න මේකයි පැනමෑල මේ තියෙන පැනමෑල. මේක පැනමෑල වෙන්න මෙහෙමයි. ඔබට හොඳට මතක තියාගන්න ඕනේ. මම මේ විදිහට ඉඳලා මෙන්න මෙහෙම පයින්නවා. ඔන්න පැන්නේ මා. එතකොට පැනමා. මෙන්න ඇල. එතකොට මේක තමයි පැනමෑල. මම ඔයගොල්ලන්ට කතා කරේ ඒක තමයි පැනමෑලේ සංචාරයක් යන්න. අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ පැනමෑලේ ඔයගොල්ලන්ට බලන්න තියෙන දර්ශන. අත්‍තරම ලස්සන දර්ශන තියෙන්නේ. මෙන්න මෙහෙම අපි යනවා පැනමෑලේ. දැන් ලස්සන මේ වගේ දර්ශන කියන්නේ ඔන්න හරිම ලස්සනයි. මේ පැනමෑලේ සංචාරයට සෑහෙන වියදමක් කරන්න උනා මට. නමුත් මොකද මේ වියදම කොච්චර ගියත් මම ඕගොල්ලන්ට මේ වගේ දර්ශනයක් ගෙනත් දෙන්න මේ වගේ බොහොම දුෂ්කර ගමනක් ආවේ. ඉතින් අපි තව ඉස්සරහට යන්න. තේරෙනවද? පැනමෑල එහෙම නැත්නම් මා පැන්නෑල මේ විදිහ තමයි. මේ හරිම ලස්සන දර්ශන තියෙන්නේ. ඕගොල්ලන්ට උනත් මේ වගේ මේ පැනමෑලේ සංචාරය කරන්න පුළුවන්. අනිවාර්යෙන් එන්න අපේ ගර්ල් පැත්තේ. ඇවිල්ලා අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට එහෙම සංචාරයක් කරන්න පුළුවන්. එතකොට ඔන්න අපි ඔන්න සංචාරය කරන ඔන්න මම ආව පසුපස ගමන් මාර්ගයේ මේ වෙන්නේ. හරි අපි ඉස්සරහා බලමු. බොහොම ලස්සන බොහොම රමණීය පැනමෑල එහෙම නැත්නම් මා පැන්නෑල මේක තමයි. හරි. ඉතින් ඔන්න ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ වගේ ලස්සන දර්ශනයක් බලන්න කැමති නම් එන්න අපේ ගමට අනිවාර්යෙන්ම මේ පැනමෑලේ සංචාරය ඔබටත් කරන්න පුළුවන්. හරි. එහෙමනම් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ අදහස් මට කමෙන්ට් කරන්න. හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. රයිට් එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.